අපිට නරකක් වුණා තමයි අපි දැන් තිබුණට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් කවුරුත් එකතු වෙලා වැඩ කරන්නේ. එච්චරයි. අපි උඩට මොකුත් බෙදාගන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවත් තාම මේ රටේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට වාහනයක් දීලා නැහැ. අවුරුදු 1කමාරක් ගියා. ඉස්සර ආණ්ඩු හදපු ගමන් മന്ത്രിවරු දුවලා ගිහිල්ලා ගන්නේ වාහන පොමිට් එකක්. දැන් බස්නායක മന്ത്രിතුමාට තාම රජෙන් දීපු වාහනයක් නැහැ. ඒකයි මම කිව්වේ උඩට බෙදාගෙන නැහැ. වාහනයක් ඕන. වාහනයක් ඕන മന്ത്രിවරුන්ට වැඩ කරන්න. කැබ් එකක් වත් ඕන. කැබ් එකක් ඕන යනකොට දීලා යන එකක්. වැඩ ඉවර වෙලා മന്ത്രിකම ඉවරලා යනකොට තියලා යන එකක් දෙන්න ඕන. නමුත් එහෙමවත් තාම දීලා නැහැ. ඉතින් ඒ නිසා කිසිම සැකයක් තියාගන්න එපා. ඉහළට මොකුත් බෙදාගන්න නැහැ. රටේ භාණ්ඩාගාරයට එකතු කරගනු ලබන ජාතික ආදායම ධනය ඔක්කොම දෙන්නේ ජනතාවටම තමයි. ඔයගොල්ලෝ දන්නවා අපි ආපු ගමන් මේ ප්‍රාදේශීය ලේකම්තුමාලගේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමාලගේ පඩි වැඩි කරා. අපි මොකුත් අරන්නේ. ගොවි ජනතාවට පෝරසාන ආධාරය තිබ්බේ කීයද හෙක්ටයාරයකට? හෙක්ටයාර දෙකක් කියලාම ගමු. 30000යි. දැන් 60000යි. 100ක් වැඩි වෙලා තියෙනවා. හැබැයි පෝර මිල වැඩි උනායි කියලා මේ පච මාධ්‍යවල කියනවා. අරක කියන්නේ පෝර මිලත් වැඩි වෙලා තියෙනවා මේ තත්ත්වය තුල. නමුත් ආණ්ඩුව එනකොට තිබ්බේ 30000යි ඒකට දැන් දෙනවා 60000ක් කියලා මේක කියන්නේ. මේක දැක්කනේ කෝකද කියලා. නේ? මේක ඒක කියන්නේ. එහෙම තමයි තියෙන්නේ ප්‍රශ්න. ඉතින් කොහොම හරි අපි සුබවාදීව හිතන්න ඕන ජීවිතය ගැන. ඒ සුබවාදී ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ලස්සන හීන දකින්න ඕන. ඒවා සාර්ථක කරගන්න කැප වෙන්න ඕන. මේක ආණ්ඩුවයි රජයයි ජනතාවයි එක මිටකට එකතු වුණොත් විතරයි කරන්න පුළුවන්. ආණ්ඩුවට උමනාවට තිබ්බටත් අදාළ වේගය ගන්න බෑ. රජයේ සපෝට් එක නැත්තම්. රජයට උමනාව තිබ්බත් අදාළ වේගය ගන්න බෑ ආණ්ඩුවේ සපෝට් එක නැත්තම්. ජනතාවගේ උමනාව කැපවීම නැත්තම් අර දෙකම තකට වැඩ කරත් අවශ්‍ය ඉලක්කයකට යන්න බෑ. ඒ නිසා අපිට මෙතන බෙදුවොත් නිකන් කණ්ඩායම් තුනයි. ආණ්ඩුව, රජය, ජනතාව. මේ තුන්ගොල්ලම එකට අපි වැඩ කරොත් සාර්ථක පුළුවන්. මේ දිට්ඨායිකයේ කටයුතු මේ තරම් දුරට සාර්ථක කරගත්තී මම අත්දැකීමෙන් දන්නවා මේ සිද්ධි වෙච්ච වෙලාවේ මා තිබු නිසා හැමතිස්සෙම දිස්ත්‍රික් ලේකම්තුමා නිදි නැතුව වැඩ කරා. සමහර දවස් වලට නිදා ගත්තෙම නැහැ. දවස් 2ක් විතර නිදි මරන්න නැතුව 3ක් විතර සමාහට ඉඳලා ඇමතිතුමා මම පැය 2ක් ගිහින් බුදියගෙන ඉඳලා එන්න. එමය වැඩ. ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික් ලේකම්තුමිය මෙහෙට හිර වුණා. වහාටවත් යාගන්න බෑ. අපි ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ ඉඳන් ඒව ගැන කතා කරනවා. ටෙලිෆෝන් සම්බන්ධයක් නැහැ. එතුමියට අපිව සම්බන්ධ කරගන්නත් බෑ. අපිට එතුමියව සම්බන්ධ කරගන්න බෑ. යන්න පාරකුත් නැහැ. හිතන්නකො ටෙලිෆෝන් පණිවිඩත් නැතුව ගිහිල්ලා මාර්ගත් නැතුව ගියාට පස්සේ යන්න හිර වෙනවා මේ. ඒ වගේම උඩුදුම්බර. හොඳටම හිර වුණා නිලධාරීන්. ඒ හිර වෙලා ඉන්න එක ඇතුළෙත් කරන්න පුළුවන් උපරිම කැපවීම